අයිබෝවන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකක් අරගෙන ආවා තවත් අලුත්ම රීඩින් එකක්. ඊළඟ මාසේ ඕගොල්ලන්ට මොනවද සිද්ධ වෙන්න තියෙන්නේ කියන දේවල් ගැන බලන්න තමයි යන්නේ. හරි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේක ජෙනරල් රීඩින් එකක්. ඉතින් මේකේ තියෙන සමහර දේවල් ඕගොල්ලන්ට අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට මේකේ යම්කිසි දේවල් ගැලපෙන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් අන්නේ ගැලපෙන දේවල් ජීවිතයට ගන්න කියන මතක් කිරීම කරනවා. ඕගොල්ලන්ට 100% පෞද්ගලිකව ඕගොල්ලෝ ගැන නිවැරදිවම බලා ගන්න අවශ්‍යයි නම් ඕගොල්ලන්ට පුළුවන් අපෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ සම්බන්ධ විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම WhatsApp channel එකේ link එක තියෙනවා description එකේ. ඒකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒකෙන් ගොඩාක් updates ඒ වගේම daily tarot messages ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි ගිහින් බලමු. ඊළඟ මාසේ ඕගොල්ලන්ට මොන වගේ දේවල්ද ජීවිතේට සිද්ධ වෙන්න තියෙන්නේ? මොන වගේ වෙනස්කම් වෙයිද කියන එක සම්බන්ධව. මම හිතනවා දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා ඇති thumbnail එකේ දාලා තිබ්බ නිසා. හරි. අපි ගිහින් බලමු මොනවද ඉස්සරහට වෙන්න තියෙන්නේ කියලා. හරි රීඩින් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ඔයා මේ වීඩියෝ එක බලන එකම ප්‍රමාණවත් මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඔයාට රෙසිනේට් වෙන්නේ. ඉතින් ඔයා මේක කවද බැලුවත් ඒ බලන මොහොතේ ඉඳන් ඊළඟ මාසයට ඔයාට මෙන්න මේ කියන දේවල් සිද්ධ වෙයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට මෙච්චර කාලයක් ඔයාලගේ ජීවිතේ නිකන් එකතැන පල්ලෙච්ච ගතියක් ඔයාලගේ වැඩ ඔක්කොම නිකන් එකතැන හිර වෙලා වගේ දැනිච්ච කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් අන්න එහෙම කට්ටිය ඉන්නවා නම් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඊළඟට එන මාසේ මේ මොහොතේ ඉඳන් ඉස්සරහට එන මාසයේ ඇතුළත ඔයාගේ ජීවිතයේ තිබිච්ච එකතැන පල්ලෙච්ච ගතිය ඒ දේවල් ඔන්න අවසන් වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම ඔයා කැමති වුණත් අකමැති වුණත් ඉස්සරහ මාසය කියන කාල සීමාව ගොඩාක් වේගෙන් ඔයාගේ ජීවිතේ සම්පූර්ණ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙන්න තියෙන කාල සීමාවක් කියලා පෙන්නනවා. ඉතින් මෙච්චර කාලයක් අර ඔයාට වහගෙන තිබ්බ ඔයාගේ වැහිලා තිබ්බ දොරටු ඔක්කොම ස්වභාවිකවම දැන් ඔයාගේ ඕපන් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඔයා හිතන්නේවත් නැති පැතිවලින් අලුත් අවස්ථාවල් ඔයාට මේක හරහා මතුවෙයි. ඉතින් මේක විශේෂයෙන්ම දෛවෝපගත විදිහට සිද්ධ වෙන වෙනසක ආරම්භයක් කියලා තමයි පෙන්නලා දෙන්නේ. ඒ වගේම ඔයා පහුගිය කාල සීමාවේදී ගොඩාක් මානසික පීඩාවකින් හරි මොකක් හරි බලාපොරොත්තු වෙච්ච දෙයක් නැති වෙලා බලාපොරොත්තු සුන් වෙච්ච ස්වභාවයකින් ඔයා හිටියානම් ඔන්න මේ මාසයේදී ඔයාට මානසික සුවය ඔයාට ලැබෙන මාසයක්. ඔයාව ගොඩක් හීල් වෙන මාසයක් කියලා පෙන්නලා දෙනවා. ඒ වගේම ඔයාට අනාගතය ගැන ආපහු ඔයාට පැහැදිලි ඒ වගේම ගොඩක් සුබවාදී හැඟීමක් ඇති වෙන කාල සීමාවක් කියලා පෙන්නනවා. ඉතින් ඒ වගේම ඔයාගේ ස්පිරිචුවල් එනර්ජි එක ගොඩක් මේ කාල සීමාවේදී ඉහළයයි. ඒ වගේම ඔයාගේ මයින්ඩ් එක ගොඩාක් රිලැක්ස් වෙන කාල සීමාවක් තමයි ඔන්න මේ ඊළඟට ලැබෙන ඉදිරි මාසය. ඉතින් ඒ වගේම කියන්න ඕනේ විශේෂයෙන් ඔයාගේ ඉනර් වොයිස් එක අපි කියනවා ඇතුළාන්ත හඬ අන්න ඒ දේ ගොඩාක් බලවත් වෙන කාල සීමාවක් තමයි මේ ඊළඟට ලැබෙන්න යන්නේ. ඉතින් ඔයා යම්කිසි මොකක් හරි තීරණයක් ගන්නකොට හිතට එන පළවෙනිම හැඟීම හරි වෙන්න තියෙන chance එක ගොඩාක් වැඩි මේ කාල සීමාවේදී. විශේෂයෙන් අනිත් අයගේ තියෙන ඇත්තම ස්වභාවය අනිත් පුද්ගලයෝ මොන වගේද? ඒගොල්ලන්ගේ හැංගිච්ච චේතනාවල් මොන වගේ දේවල්ද කියන එක ඔයාට හොඳට තේරුම් ගන්න, හොඳට වටහා ගන්න පුළුවන් අමුතුම විදිහේ ආකර්ෂණ ගොඩක් ලොකු තීක්ෂණ බුද්ධියක් ලැබෙන කාල සීමාවක් කියලා පෙන්නලා දෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයා විශේෂයෙන්ම මේ කාල සීමාවේදී ගොඩක් අතීත බැඳීම් වලින් නිදහස් වෙනවා. ඒ කියන්නේ ඔයාට තවදුරටත් වටින්නේ නැති, ඔයාගේ දියුණුවට බාධාවක් වෙලා තිබිච්ච පරණ සිතුවිලි, අනවශ්‍ය මතකයන්, ඒ වගේම අනවශ්‍ය පුද්ගලයන්ගෙන් මානසිකව ඔයාට නිදහස් වෙන්න අවශ්‍ය කරන ශක්තිය මේ කාල සීමාවේදී ලැබෙනවා. ඉතින් මේක කැමැත්තෙන් වෙන්න පුළුවන්, අකමැත්තෙන් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේකට සිද්ධ වෙන්නේ නිකන් අර එනර්ජි ක්ලීන්ස් එකක් වගේ. ඔයාගේ ශක්තිය නැවත පිරිසිදු කිරීමක් තමයි මේ කාල සීමාවේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයා මොකක් හරි ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් හරි නිර්මාණාත්මක ශාස්ත්‍රයක වැඩ කටයුතු කරගෙන යන කෙනෙක් නම් ඔය content creation පැත්ත ඒ වගේ මොකක් හරි නිර්මාණ පැත්තෙන් කරන කෙනෙක් නම් නැත්නම් ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් අලුත් නිෂ්පාදන ඒ වගේම අලුත් අදහස් ඒ වගේම අලුත් දේවල් කරන්න අලුත් ප්‍රොජෙක්ට් පටන් ගන්න හොඳම කාල සීමාවක් කියලා පෙන්නලා දෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයා වැඩ කරන තැන හරි ඔයා බිස්නස් වැඩ කරගෙන යන ඒ තැන්වලදී අනිත් අයත් එක්ක ඔයාගේ අදහස් සුවමාරු කරගන්නකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන කාල සීමාවක්. මොකද මේ කාල සීමාවේදී ඔයාගේ කමියුනිකේෂන් ස්කිල් එකේ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයා වචන පාවිච්චි කරනකොට ඒ දේවල් ඔයාගේ මේ කාල සීමාවේදී ගොඩක් බලවත්. ඒ කියන්නේ ඔයාගේ වචන ගොඩාක්ම පවර්ෆුල් වචන පාවිච්චි වෙන කාල සීමාවක්. ඒක නිසා ඔයා ඒ වචන හරි විදිහට පාවිච්චි
කරන එකෙන් ඔයාට ගොඩාක් වාසිය අත් කරගන්න පුළුවන්. මොකද එහෙම කරේ නැත්තම් සමහර වෙලාවල් වලට ඔයාට ලැබෙන්න තියෙන ගොඩාක් දේවල් නැති වෙන්නත් පුළුවන් මේ කාල සීමාවේදී වචන භාවිතය නිසා. ඉතින් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න මේ කාල සීමාවේදී. ඒ වගේම ඔයාට කොච්චර බාධක තිබ්බත් ඒ පවතින ඕනම බාධකයක් මැද වුණත් මේ කියන කාල සීමාවේදී ඔයාගේ සහජ දක්ෂතාවයෙන් ඔයාගේ අර අත්හරින්නේ නැති අපි කියන්නේ නොපසුබට උත්සාහයෙන් ඔයාට කැපිලා පේන විදිහේ හොඳ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කාල සීමාවක් විදිහට මේ ඊළඟ මාසයේ දකින්න පුළුවන්. ඒ වගේම ඔන්න ඔයාට මේ වීඩියෝ එක බලන ඔයාට මොනවා හරි ඔයා යම්කිසි මුදලක් කාට හරි දීලා ඔයාට ඒක ලැබෙන්න තිබ්බනම් ඔයාට ඒ මුදල් ලැබෙන්න පරක්කු වෙලා තිබ්බනම් අන්නේ පරක්කු වෙලා තිබිච්ච මුදල් ඒක ණය මුදලක් වෙන්න පුළුවන් මොකක් හරි හිඟ මුදලක් ඔයාට ආපහු නැවත වතාවක් ලැබෙන්න භාග්යක් තියෙන කාල සීමාවක් කියලා පෙන්නලා දෙනවා. ඉතින් ඒ වගේම ඔයාට අර ෂණිකව දේවල් අපිට ලැබෙනවනේ ෂණිකව ලාභ ලැබෙනවට වඩා පොඩක් දීර්ඝකාලීන විදිහට ඔයාට ප්‍රතිලාභයක් ලැබෙන විදිහේ ආයෝජනයක් ඔය කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මොකක් හරි දේපල ආයෝජනයක් වෙන්න පුළුවන් නැත්නම් ඔය රත්තරන් වලට කරන ආයෝජනයක් වෙන්න පුළුවන් එහෙම මොකක් හරි ව්‍යාපාරික වැඩ කටයුත්තකදී කරන ආයෝජනයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් ගැන අවධානය යොමු කරලා මේ කාල සීමාවේදී ආයෝජන කරනවා නම් ඉතින් මේ දේවල් ගොඩාක්ම සුබදායක කාල සීමාවක් වෙයි ඕගොල්ලන්ට. ඒ වගේම අනවශ්‍ය වියදම් හදිස්සි වියදම් මතුවෙන්න ඉඩ තියෙන කාල සීමාවක්. ඉතින් අන්න ඒක නිසා ඔයා මුදල් කළමනාකරණය කරන එක ගැන වෙනදට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මාසයක් තමයි ඔයාගේ ඊළඟ මාසේ. ඒ වගේම ඔන්න තනිකඩ කට්ටිය ඉන්නවනම් තනිකඩ අයට අලුතෙන් කට්ටිය අලුත් පාර්ට්නර්ස්ලව හොයාගන්න අඳුරගන්න ලැබෙන අවස්ථාවල් ලැබෙන කාල සීමාවක් තමයි මේ ඊළඟ කාලය. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ පොඩ්ඩක් එහෙම කට්ටිය අඳුරගන්නකොට කාලය දීලා බලලා හරියට බලලා මේ කෙනා හරිම කෙනාද කියන එක කල්පනා කරලා බලලා කාලයට ඉඩ දීලා තීරණ ගන්න ඕනේ කියන මතක් කිරීම කරන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ මේ කාල සීමාවෙදී අර ඉක්මනට අපිට දැක්ක ගමන් කෙනෙක්ට ආකර්ෂණය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ආකර්ෂණය වෙනවට වඩා එකිනෙකාව හොඳට තේරුම් අරගෙන අන්‍යෝන්‍ය අවබෝධය ගැන ඔයා හිතලා බලලා මේ කාල සීමාවෙදී ඔයාගේ ජීවිතේට මිනිස්සුන්ව පාර්ට්නර්ස්ලව ආදරය කරන්න වෙන්න පුළුවන්. යාළුවෝ වෙන්න පුළුවන් ඕන කෙනෙක් ලං කරගන්නකොට අනිත් කෙනා ගැන අවබෝධයෙන් ජීවිතේට මිනිස්සුන්ව ලං කරගන්න කියන මතක් කිරීම කරනවා. ඒ වගේම ඔන්න ඕගොල්ලෝ රිලේෂන්ෂිප් එකේ ඉන්න කට්ටිය නම් මේ වෙනකොට ඕගොල්ලන්ට ඒ සම්බන්ධතාවය ඇතුලේ යම්කිසි අර අපිට තියෙනනේ සම්බන්ධතාවයක ස්ථාවරභාවයක් අන්න ඒක පරීක්ෂාවකට ලක් වෙන කාල සීමාවක් කියලා පෙන්නනවා. ඉතින් විශේෂයෙන්ම මේ කාල සීමාවේදී ඔයාට යම්කිසි දේවල් ගැන ඕනම දෙයක් මොකක් හරි දෙයක් ගැන ඔයාට ටිකක් අර පැහැදිලි කරලා දෙන්න වෙයි ඔයාගේ පාර්ට්නර්ට අන්න ඒ වගේ සිටුේෂන් එකක් පවතින කාල සීමාවක්. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලන්ට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි අනවශ්‍ය විදිහට සැකේ තියාගන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ කාල සීමාවේ තියෙන කේන්තිය අනවශ්‍ය කේන්තිය ඔයගොල්ලෝ පාලනය කරගන්න එක අත්‍යවශ්‍යයි මේ කාල සීමාවේදී කියන මතක් කිරීම කරනවා. ඒ වගේම ඉතින් ඔයගොල්ලන්ගේ පෞල් ජීවිතය ඇතුලේ පෞල් පරිසරය ඇතුලේ ඔයගොල්ලන්ට පෞල්ේ සමාජිකයොත් එක්ක ගොඩක් සමීපව ගොඩක් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් කාල සීමාවක්. ඒ සහයෝගීතාවය වර්ධනය වෙන කාල සීමාවක්. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාල සීමාවේදී ඔයගලන්ට වැඩිහිටි කෙනෙක් විශේෂයෙන් පවුලේ වැඩිහිටියෙක්ගෙන් උපදෙස් ලැබෙනවා නම් ඒ උපදෙස් වලට අහුම්කම් දෙන්න ඒ ගැන දෙපාරක් හිතලා බලන්න කියන මතක් කිරීම කරනවා. ඒ වගේම කියන්න ඕනේ මේ මාසේ පුරාවටම මේක බලන හැමෝටම විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඕගොල්ලන්ගේ සම්බන්ධතාවවලදී පැහැදිලිව ඕගොල්ලෝ ඒගොල්ලත් එක්ක කතා බහ කරද්දී අදහස් ප්‍රකාශ කරගන්න ඕනේ. විශේෂයෙන්ම වචන වැරදියට තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා ඔන්න පුංචි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ස්වභාවයක් පෙන්වනවා. ඉතින් ඒකින්ද ඕනම දෙයක් ඕනම කෙනෙක් එක්ක කමියුනිකේට් කරනකොට ගොඩක් ඉවසීමෙන් ඒ දේවල් කතා බහ කරලා සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න එක ගොඩාක් ඕගොල්ලන්ගේ නුවණට හුරුයි කියන දේ මතක් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ කාල සීමාවේදී ඕගොල්ලන්ට ඕනම මොකක් හරි වැදගත් වැඩ කටයුත්තක් කරනවා නම් වැදගත් කාර්යයක් කරන්න තියෙනවා නම් ඒක කරන්න කලින් ඒක හැම පැත්තක් ගැනම හොඳට හොයලා බලන්න. විශේෂයෙන් ඔය ලේඛන වැඩවලදී ඔය බිස්නස් වැඩවලදී ජොබ් එකක් කරනකොට ඒ සම්බන්ධ වැඩවලදී ඕගොල්ලෝ ඔය ලේඛන කටයුතු සම්බන්ධව වැඩ කරනවා නම් එහෙම නැත්නම් මොකක් හරි ඔය ඇග්‍රීමන්ට් වලට සයින් කරනවා වගේ දේවල් තියෙනවා නම් ඔන්න ඒ වගේ දේවල් කරන කට්ටිය දෙපාරක් පොඩ්ඩක් මේක කියවලා බලන්න හොඳට මේකේ තියෙන දේවල් පැහැදිලිව අවබෝධ කරගෙන මේ දේවල් වලට සයින් කරන්න කියන මතක් කිරීම කරනවා. ඒ වගේම විශේෂයෙන් ඔයගලන්ට මේ කාල සීමාවේදී පොඩ්ඩක් අර මානසික ආතතිය හින්දා මේ ඔයගලන්ට පොඩ්ඩක් අර මහන්සි ගතියක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒක අර ඉස්සර කලින්ට තිබ්බට වඩා ගොඩාක් අඩු වෙයි. ඔයගලන්ට මේ කාල සීමාවෙ වෙලා හීලින් පීරියඩ් එක හීලින් ප්‍රොසෙස් එකක් යන්නේ. ඒ කොහොම වුණත් ඔයගොල්ලන්ට
විශේෂයෙන්ම කියන්න ඔය රැයට නිදාගන්නේ නැති කට්ටිය ප්‍රමාණවත් නිින්දක් ලබන්නේ නැති කට්ටිය නම් අනිවාර්යෙන් මේ කාල සීමාවෙදී හොඳ ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ සෞඛ්‍ය ගැන හිතන්න අවශ්‍ය කාල සීමාවක්. ඉතින් පැය 6ක් තමයි සාමාන්‍යයෙන් අපිට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ දවසකට පැය 6ක් අනිවාර්යෙන් නිදා ගන්න ඕනි කියලා ඩීප් ස්ලීප් එකක් ගන්න ඕනි. ඉතින් අන්න ඒ කාල සීමාව ඔයගොල්ලෝ කොහොම හරි මේ මාසය තුල අරගන්න කියන මතක් කිරීම කරන. ඒ වගේම ඔයගොල්ලොන්ගේ යම්කිසි ඔය ගන්න එක එක කෑම වර්ග හින්දා ඔයගොල්ලෝ ඔය කඩෙන් කනවා නම් නිතරම එතකොට ඒ දේවල් නිසා ඔයගොල්ලන්ට යම්කිසි අර ආහාර මාර්ගයේ යම්කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා හරි ආහාර වේලක් හරි ආහාර රටාවක් නිවැරදි වේලාවට ආහාර ගන්න ඒ වගේ දේවල් ඔයගොල්ලෝ පවත්ව ගන්න ඕනේ. ඒ වගේම මේ කාල සීමාවේදී පුළුවන් තරම් ඔයගොල්ලෝ විවේක කාලයක් ලැබෙනකොට සබාදහමත් එක්ක කාලය ගත කරන්න සූදානම් වෙන්න. සබාදහමත් එක්ක කාලය ගත කරනකෙන් ඔයගොල්ලන්ට ගොඩාක් බෙනිෆිට්ස් ජීවිතයට ලබා ගන්න පුළුවන් මේ මාසය ඇතුළත. ඒ වගේම ඕගොල්ලෝ මේ මං කියන දේ කරලා බලන්න. ඕගොල්ලන්ට පොසිටිව් ඇෆර්මේෂන් එකක් විදිහට මේක වැඩ කරා. ඉතින් හැමදාම ඔයා උදේට නැගිට්ටට පස්සේ මම ගොඩක් ශක්තිමත්. මට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. අද දවසේ මට ගොඩාක් වාසනාවන්ත දවසක් කියලා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හිතින්ම හිතන්න. ඒක ඕගොල්ලන්ට පොසිටිව් ඇෆර්මේෂන් එකක් වෙයි. ඕගොල්ලන්ගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට යටිසිතට ඒ ඇෆර්මේෂන් එක ගිහිල්ලා ඉතින් මේ මාසය පුරාවටම ඊළඟ කාලය පුරාවටම ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩාක් සාර්ථක වෙයි මෙන්න මේ කියන පොසිටිව් ඇෆර්මේෂන් එක හරහා. ඉතින් මේ දේවල් තමයි ඔයගොල්ලන්ට ඊළඟ මාසයේදී සිද්ධ වෙන්න තියෙන්නේ. මම හිතනවා මේ රීඩින් එකේ දේවල් ඔයගොල්ලන්ට ගොඩාක් ඇකියුරේට් වෙන්න ඇති කියලා. ඉතින් මේ හා සම්බන්ධ දේවල් ඔයගොල්ලන්ගේ ජීවිතයට ගැලපුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ට මේ දේවල් වලින් කොච්චර ප්‍රමාණයක් ගැලපුණාද කියලා. ඒ වගේම මේකේ තියෙන එනර්ජි එක ක්ලේම් කරගන්න. I claim this energy කියලා පහලින් ඇෆර්මේෂන් එකක් විදිහට කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න, වීඩියෝ එකට කමෙන්ට් කරන්න, ඒ වගේම තවත් කට්ටියට බලන්න ෂෙයා කරන්න. ඉතින් තවමත් අපේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් channel එක subscribe කරලා follow කරලා තියාගන්න. අලුතෙන්ම reading එකක් ආව ගමන් ඒක ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට අපි ගිහින් එන්නම් තවත් අලුත්ම මේ වගේ රීඩින් එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙන්න කියලා මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි.